සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් අලුත්ම ටියුටෝරියල් එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ VN Editor app එක භාවිතය කරලා කොහොමද අපි වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා පළවෙනිට මේක කරගන්න ඕන දේ තමයි Play Store එකට ගිහින් මෙන්න මේ VN කියන edit එක ඔයාලා install කරගන්න ඕන. ඉතින් මෙතන search bar එකේ ඔයාලා search කරගන්න VN Editor කියලා. ඊට පස්සේ මේක search කරගත්තට පස්සේ මෙන්න මෙතන install app එකට ඇවිල්ලා මේක install කරගෙන open කරගන්න. ඕපන් කරගත්තට පස්සේ පළවෙනිටම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට පළවෙනිටම කරන්න තියෙන්නේ මේ මුකුත් ඔබන්න නැතුව ගිහින් ඉවර වෙලා මෙන්න මේ new project කියන තැනට යන්න. ගිහින් ඉවර වෙලා ඔයාලගේ project එක select කරගන්න ඕන. මම මෙතන මේ දෙකේ උදාහරණ කියා දෙන්නම්. ඔයාලා මෙතන වීඩියෝ එකක වැඩක් නම් කරන්න හදන්නේ මෙතන video based කියන එක select කරගන්න. නැත්නම් ඔයාලා music based කියන එකේ කියන්නේ ඔයා music වැඩක් කරන්න ඕන project එක අන්න එතන ඒක select කරගන්න. ඉතින් මම මෙතන video කියන එක select කරලා save දෙනවා. සේව් දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න කියනවා ඔයාලගේ වීඩියෝ එක මෙතනින්. ඊට පස්සේ මම කරන්නේ දැන් මෙන්න මේ වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේක සිලෙක්ට් කරලා next දුන්නාට පස්සේ මෙන්න මෙතන ටයිම්ලයින් එකට අපේ වීඩියෝ එක ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් කරන්නේ මේකේ වොලියුම් එක අඩු කරගන්න. මොකද අපේ වොලියුම් එකත් එක්ක පොඩ්ඩක් ගැලපෙන්න ඕන හින්දා. හරි. දැන් මම කියා දෙන්නම් මේකේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලා මොකද්ද කරගන්න ඕන කියලා. දැන් අපි පළවෙනිම ටයිම්ලයින් එකට යමු. ටයිම්ලයින් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටයිම්ලයින් එක එහාට මෙහාට ගල්ලා ඔයාලගේ වීඩියෝ එක දිග පල්ල මෙහෙම ඇඟිලි දෙකෙන් මෙහෙම මේක හදන්න පුළුවන්. ඔයාලගේ ටයිම්ලයින් එකේ තප්පර ගාන බලා ගන්නත් එක්ක. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන යට බාර් එකක් තියෙනවා මෙන්න මේක. ඉතින් මේකෙන් ඔයාලට කරගන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ සම්පූර්ණ කපන කොට වැඩ ටික තමයි මේක කරගන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මම එකින් එක කියා දෙන්නම්. ඔයාලා මේ ෆිල්ටර් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ ෆිල්ටර් ගොඩක් තියෙනවා. ඉතින් මේ ෆිල්ටර් දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඉතින් ඒව ඔයාලට දැම්ම වැදගත් වෙන්නේ නැහැ. ඒ ෆිල්ටර් වලින් කරන්නේ ඔයාලගේ වීඩියෝ එකේ ක්වොලිටිය වැඩි කරන එක. ඉතින් ඔයාලා මෙතනින් ඇඩ්ජස්ට්මන්ට් වලට ගියාට පස්සේ මේ වීඩියෝ එකේ ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් contrast එක brightness එක adjustment වලට ගියාට පස්සේ මේ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පොඩි දැනුමක් තියෙනම් අනිවාර්යෙන් මේ ටික කරගන්න පුළුවන්. දැනට ඔයාලට වැදගත් වෙන්නේ මේ වීඩියෝ එක edit කරගන්න විදිය විතරයි. ඉතින් ඔයාලා පළවෙනිටම කරන්න ඕන මෙන්න මේ trim කියන තැන ඔබන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට තප්පර ගාණක් select කරන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි තප්පර 1.5ද ඊට පස්සේ 3ද අන්න ඒ විදිහට select කරන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය තප්පර ගාන මෙන්න මෙතනින් ටයිප් කරලා මේ වීඩියෝ එක කපා කොටා ගන්න පුළුවන්. ඉතින් අපි එතෙන්ට යන්නේ නැතුව අපි සිලෙක්ට් කරගමු මෙතන හරි ලකුණ දීලා ඉවරලා දැන් අපේ අර ගානට ඇවිල්ලා. ඒ කියන්නේ වීඩියෝ එකට අත්‍යවශ්‍ය කොටස ආවා. දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් දැන් අපිට මේකේ අනවශ්‍ය කොටසක් තියෙයි කියන්නේ මේ එහා පැත්තෙන් අපිට එතන ස්ප්‍රයිට් කරන්න පුළුවන්. දැන් එතන ඊට පස්සේ මේ කොටස කැපිලා වෙන් වුණා. දැන් ඒ හිතන්නකෝ ආපහු මෙන්න මේ කොටස විතරයි අපිට ඕනේ නැත්තේ මේ දෙපැත්තේ කොටස් දෙක ඕන. මෙතන සිලෙක්ට් කරලා මේක අපි කරන්නේ සිලෙක්ට් කරාට පස්සේ කහපාට කොටුවක් වැටෙනවා. අන්න ඒක අපි ඩිලීට් බටන් එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන නැති වුණා. දැන් ඔයාලට මේක අන්ඩු කරගන්න නැවත මේක ගන්න ඕන කියන්නකෝ. ඊට මෙන්න මෙතන ඔප්ෂන් එකට ගිහිල්ලා අන්ඩු කරගන්න පුළුවන්. දැන් අපිට ආපහු ඒක නැති කරගන්න ඕන නම් ආපහු මෙතන රීඩෝ කියන තැනට ක්ලික් කරලා ඒක නැති අයින් කරගන්න පුළුවන්. දැන් මෙහෙම ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ස්පීඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න මෙතනින් පුළුවන්. හැබැයි ඒකට ඔයාලට යම්කිසි දැනුමක් අවශ්‍ය වෙනවා. අද අපි කතා කරන්නේ මේක එඩිට් කරගන්න සාමාන්‍ය බේසික් ටික විතර නිසා අපි ඒකත් කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ ක්ලිප් එකේ වීඩියෝ එකේ අපිට සවුන්ඩ් එක වැඩි. දැන් ඒක අඩු කරගන්න ඕන මෙන්න මෙතන වොලියුම් කියන තැන ඔබ ක්ලික් කරලා ඉවර වෙලා අපිට මෙතන වොලියුම් එක ගානට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ හරියට වගේ තිබුණොත් එහෙම ඔයාලට මේක ගානට අඩු වැඩි කරලා අපේ වොයිස් එක බැලන්ස් කරගන්න පුළුවන්. දැන් මම මෙතන අඩු කරලා තියෙන්නේ මේ වීඩියෝ එකට ඒක හරිය නැති නිසා. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලට මේ වීඩියෝ එක ක්‍රොප් කරගන්න ඕනේ. ඒ කියන්නේ තව පුංචි කරගන්න ඕන අදාළ කොටසක් විතරක් අයිති වෙන විදියට. දැන් ඊට පස්සේ මෙන්න මේ ටයිම්ලයින් එක සිලෙක්ට් කරලා මෙතන ක්‍රොප් දුන්නට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මෙතනින් ඇදලා ක්‍රොප් කරගන්න පුළුවන්. දැන් අපිට මෙන්න මේ කොටස විතරක් ගන්න පුළුවන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේක TikTok එකට දාන්න ඕන විදිය, ඊට පස්සේ Instagram එකට කොහොමද දාන්න ඕන ගාන, YouTube එකට අන්න ඒ වගේ කොටස් ගණන් බලා ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මෙතනින් ඔරිජිනල් එක සිලෙක්ට් කරනවා. මොකද අපි දැනට මට මේ වීඩියෝ එක මේ විදියටම ඕන නිසා. ඊට පස්සේ හරි ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට මේක රොටේට් කරගන්න ඕන. මේක කරකවා ගන්න ඕන. ඊට පස්සේ මේක රොටේට් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට වීඩියෝ එක රොටේට් වෙලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කතා කරමු එතනින් ඊට පස්සේ මේ වීඩියෝ එක බ්ලර් කරන්නේ කොහොමද?
ඉතින් මෙතන blur කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. අන්න එතන blur කියලා ඔප්ෂන් එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ අපිට basic කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට එතනින් එක එක ඉෆෙක්ට් සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය විදිහට මේක blur කරගන්න පුළුවන්. දැන් අපි එතන හරි දුන්නට පස්සේ මේක ඇඩ් වෙනවා එතෙන්ට. ඊට පස්සේ දැන් ඔයාලට මේකෙන් අපි මෙන්න මේ ටයිම්ලයින් එකේ උඩ කොටස ගැන බලමු. දැන් ඔයාලට මියුසික් එකක් ඇඩ් කරගන්න ඕන මේකට. කොහොමද ඒක ඇඩ් කරන්නේ? මෙන්න මෙතනින් මියුසික් අයිකන් එකට ගිහිල්ලා ඉවර වෙලා ටච් කළා. මේකේ මියුසික් ඉෆෙක්ට් රෙකෝඩ් කියලා තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තුනම මේකෙන් ඔයාලට වැදගත්ම වාසිය තමයි මේක ඉෆෙක්ට් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඉෆෙක්ට් පැනල් එකට ගිහිල්ලා රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ වොයිස් රෙකෝඩ් එකක් මේකට දානවා නම් මෙන්න මේ රෙකෝඩ් කියන එක ක්ලික් කරලා දාගන්නත් පුළුවන්. දැන් මම කරන්නේ my music වලට ගිහිල්ලා මියුසික් එකක් ඇඩ් කරගන්න එක. ඉතින් මෙතන මියුසික් කියන තැන ටච් කරලා ඉවර වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේ ඇප් එකෙම සිලෙක්ට් කරලා තියෙනවා අපිට ඕන කරන මියුසික් වර්ග ටික. ඉතින් මෙතනින් අපිට බ්ලොග් එකක් කරනවා නම් මේ මියුසික් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා එහෙම නැත්තම් මේක කොපිරයිට් වදී කියලා බයයි නම් ඔයාලට පුළුවන් මියුසික් අරගෙන ඉවර වෙලා මේකට ඇඩ් කරලා බලන්න. ඊට පස්සේ මම මෙන්න මෙතන my music තැනට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන මියුසික් වර්ග ටික මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මියුසික් ලයිබ්‍රරි වලට ගියාට පස්සේ 97ක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති මියුසික් එකක් දාගන්න පුළුවන් ඔයාලේ ෆෝන් එකේ තියෙන. එහෙම නැත්නම් මෙතන ඇප් එකෙන් සිලෙක්ට් කරපු ඒවත් දාගන්න පුළුවන්. Tamanට කැමති එකක් සිලෙක්ට් කරලා මෙතනින් දාගන්න පුළුවන්. දැන් ඔයාලට හිතන්නකෝ මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕන කියලා. ඊට පස්සේ මෙන්න මේ T අකුර ගාව ටච් කරලා ඉවර වෙලා මෙතන ටෙක්ස්ට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඉවර වෙලා Tamanට කැමති ටෙක්ස්ට් එකක් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් ඔයාලට මෙතනින් ගොඩක් ටයිටල් බලා ගන්න පුළුවන්, සබ්ටයිටල් බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට අදාළ විදිහේ ලොකු වැඩක් මෙතනින් කරගන්න පුළුවන්. දැන් ඔයාලට වැදගත් වෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න විතරයි. ඔයාලට හෙඩ්ලයින් එකක් දානවා නම් මේමයි, නෝමල් ටෙක්ස්ට් එකක් දානවා නම් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ ඇඩ් හෙඩ්ලයින් කියන තැන ටික් කරලා ඉවර වෙලා මෙන්න මෙතන මේක උඩ ටච් කරලා කීබෝඩ් එක අරගෙන මම එතනින් ටයිප් කරනවා S අකුර. හයි කියලා ටයිප් කරානේ. දැන් ඒකෙන් ඉෆෙක්ට් එකක් තෝරගමු. දැන් මේ අකුරු එක එක විදිහට ඉෆෙක්ට් දාලා මේක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට ෆොන්ට් එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මේ ඇඩ් ෆොන්ට් කියන තැනට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලගේ ෆොන්ට් ෆයිල් එක මෙතනින් ඇඩ් කරලා ඉවර වෙලා ඒ ඉෆෙක්ට් එක ඔයාලට ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ ඉෆෙක්ට් එක දාලා ඉවර වෙලා අපි මේ විදිහටම තියලා ඇඟිලි දෙකෙන් මේක මෙන්න මෙහෙම දෙපැත්තට ඇද්දට පස්සේ මේක විශාල කරගන්න පුළුවන් මේ හයි කියන අකුර. ඊට පස්සේ මෙතන ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනිනුත් අපිට ෆොන්ට් සයිට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සබ්ටයිටල් ටයිටල් ඒ විදිහට එක එක ගානට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ ගාන තියෙනවා. තියලා ඉවර වෙලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් බෝලයක් තියෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බෝඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ මේකේ අකුරේ පාට වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මෙතන හයිල් ලකුණ දෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දුන්නට පස්සේ මෙතන අර අකුර ඇඩ් වෙලා තියෙනවා Tamanට අයිති ගන්නට. දැන් ඔයාලට හිතන්නකෝ තව මේක දුරට ඕන කියලා. මෙන්න මෙතන පොඩි ත්‍රිකෝණ අයිකන් එකක් තියෙනවා මේ පැත්තට. අන්න ඒක මෙහෙම දිගට ඇදගෙන ගියාට පස්සේ ඔයාලට මේ අකුර තව දිරට ඇඩ් කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට මේකෙන් මෙන්න මේ කොටස අයින් වෙන්න ඕනේ කියලා හිතුනොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කතුරු අයිකන් එක ක්ලික් කරා. ඊට පස්සේ ආපහු ඔයාලට අදාළ නැති කොටස ගාවට ගිහින් නැවැත්තුවා. අපෝට අනිත් ටයිම්ලයින් එක සිලෙක්ට් කරලා මෙතනින් දැන් මේ කොටස අපිට ඕනේ නැහැ. ඒක අපි කරන්නේ මේක ටච් කරලා මෙන්න මෙතන ඩීලීට් කරන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ කොටස් දෙකට විතරයි මේක ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බෙන්ඩින් ඔප්ෂන් එක. ඒ කියන්නේ ඔයාලගේ මේක ඔයාලගේ ෆෝන් එකට ඒ කියන්නේ මේ ඉෆෙක්ට් එකට ඇඩ් වෙන්නේ කොහොමද කියලා කියන්නේ. දැන් ඔයාලට පොසිෂන් එක. ඒ කියන්නේ ඔයාලා මේ අකුර තියෙන්න ඕන කොයිබටද කියලා සිලෙක්ට් කරලා අපිට මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන් Tamanට කැමති ගානකට. දැන් අපි බලමු කොහොමද මෙන්න මේක ඔපැසිටි එක අඩු කරන්නේ. දැන් මේ අකුරේ පාට වැඩිනේ. මෙන්න මේ ගානට දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔපැසිටි එක මෙතනින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. දැන් ඔයාලට මෙතනින් ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆොටෝ අයිකන් එක සිලෙක්ට් කරලා මෙතනින් ෆොටෝ දුන්නා. ඊට පස්සේ ඔයාලට කියන්නේ කැමති ෆොටෝ එකක් මෙතනින් සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට දාලා මේකේ සයිස් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. එමෙතනට ගෙනින් අතෑරින්න විතරයි. ඊට පස්සේ ඒකටත් ඔයාලට ඉෆෙක්ට් දාන්න පුළුවන්. අපි මෙතනින් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් ඇඩ් කරොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. අප්ලයි කරලා බලමු. අන්න ඒ වගේ ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙන්න මේක එක්ස්පෝර්ට් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ උඩ තියෙන උඩට ඊතලයක් වගේ අන්නේ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඉවරලා ඔයාලට මෙතන රෙසලූෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ රෙසලූෂන් එක 1800 ගාන තියලා ඉවර වෙලා ඊට පස්සේ FPX එක ඔයාලගේ 25 තියන්න හරහට වීඩියෝ එකක් කියන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් තියෙන සහ 30ට තියන්න අපි TikTok එකට වඩා වීඩියෝ එකක් දානවා නම්
දාලා ඉවර වෙලා මෙතනින් අපිට ෆයිල් සයිස් එක බලා ගන්න පුළුවන්. මෙතන MB 6485ක් තියෙනවා. මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන පිල්ල ඉවරුනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක ගැලරියටම සේව් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ කොහොමද මෙන්න මේ VN කියන වීඩියෝ එඩිටර් භාවිතා කරලා අපි වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් අපේ අද වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලාම ඉන්න. ඉතින් තවත් මෙන්න මේ වගේ ටියුටෝරියල් වීඩියෝ එකක් හම්බ වෙනකම් මම අද සමු ගන්නවා. මම Tech with Dilshan.